ආයුබෝවන්. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ දේශපාලනය සහ පාතාලය අතර සම්බන්ධතාවය පිළිබඳවයි. 1948 සිට 1970 දක්වා පරණ දේශපාලන සංස්කෘතිය. මෙම යුගයේ ප්‍රධාන නායකයන් අතර ඩී.එස්. සේනනායක, ඩඩ්ලි සේනනායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩරනායක, සිරිමාවෝ බණ්ඩරනායක. බොහෝ දෙනා ධනවත් පවුල්වලින් පැමිණි අතර ඔවුන් දේශපාලනීය සැලකුවේ ගෞරවනීය මහජන සේවාවක් ලෙසයි. බොහෝ දෙනා වංශවත් හා සමාජයේ පිළිගත් පවුල්වලින් පැමිණි අය වූ අතර රටට යහපතක් කිරීමේ වගකීමක් සහ කැපවීමක් ඔවුන් තුළ තිබුණා. 1977න් පසු පෙළපත් නාමයක් නැති දේශපාලකයන් පාතාලය නිර්මාණය කළා. ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ගුණාත්මක භාවය පිළිබඳව බොහෝ දෙනා අද බරපතල කනස්සල්ලක් පළ කරනවා. 1970 දශකයෙන් පසු ක්‍රමයෙන් දේශපාලනයට විවිධ පසුබීම්වලින් පුද්ගලයන් පැමිණි අතර ඇතැම් අය අපරාධ චෝදනා හෝ නීති විරෝධී ක්‍රියාකාරකම් සමග සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ අයද දේශපාලන බලයට පැමිණි අවස්ථා තිබුණා. මේ නිසා දේශපාලනයේ සදාචාරය, වගකීම සහ මහජන විශ්වාසය පිරිහී ගිය බවට විවේචන පවතිනවා. මෙය ඇතැම් අය බෞද්ධ සංඝ පද්ධතියේ වෙනස්කම් සමගද සංසන්දනය කරනවා. අතීතයේ මහණ කිරීමේදී විනය, ආචාර ධර්ම සහ ගුරු ශිෂ්‍ය සම්ප්‍රදාය පිළිබඳව වැඩි අවධානයක් යොමු වූ බවට මතයක් තිබෙනවා. නමුත් කාලයත් සමග එම ක්‍රමවේදයන්හි වෙනස්කම් සිදු වී ඇති බවත්, ඒ හේතුවෙන් සංඝ සමාජයේ ගුණාත්මක භාවය පිළිබඳ ප්‍රශ්න මතුවී ඇති බවත් ඇතැම් අය පින්වා දෙනවා. ඊ අනුව දේශපාලනයටත් ආගමික ආයතනවලටත් ප්‍රවේශීය පමණක් නොව සදාචාරය, විනය, සුදුසුකම් සහ වගකීම යන කරුණුද ප්‍රමුඛත්වය ලබා දෙන ක්‍රමයක් අවශ්‍ය බව අද සමාජයේ විශාල පිරිසකගේ අදහස වී තිබෙනවා. ඇතැම් විශ්ලේෂකයන්ගේ මතය අනුව පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට ප්‍රධාන හේතුවක් වන්නේ ඇතැම් දේශපාලන බලපෑම් සහ නීතියේ සාධාරණ ක්‍රියාත්මක වීම දුර්වල වීමයි. සුළු වරදක් සිදු කළ පුද්ගලයෙකු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග අනුගමනය කිරීම වෙනුවට දේශපාලන සම්බන්ධතා මගින් ගැටලුව විසඳා ගැනීමට උත්සාහ කරන අවස්ථාවලදී ඇතැම් දූෂිත පුද්ගලයන් විශාල මුදල් ප්‍රමාණයක් ඉල්ලා සිටින බවට චෝදනා එල්ල වී තිබේ. හලෝ. අපිට ඉන්නවා ලයින් එකේ. රයිට්. ඔය දැන් ඊයේ කතා කරලා ගියාන් පස්සේ මං ඊයේ මෙයා ආවා. එයා පල්ලෙහාට ගිහිල්ලා ආයෙම මේ අපේ චරිත කතා කරන් පස්සේ මේ මදුනංගි ආවා එළියට. ආයෙම ආවා මට කතා කරලා. ආවට පස්සේ මම කිව්වා දැන් ඒතන ඉදලා වැඩසටහන වෙනකොට අර තව ලක්ෂ අපි තව 10ක් දෙන්න දිනවා කියලා කිව්වා. ඒක දෙවෙනි වැඩේට ලක්ෂ රිමාන්ඩ් කරන වැඩේට මේ දානවට රිමාන්ඩ් කරවන්නට ලක්ෂ ඩීఓ වැඩේට ලක්ෂ 10ක් දැන් ලෑස්ති කරන්න ඕනේ කිව්වහම පස්සේ යාකුව හරි අයියේ මමත් ඒක ගැන තමයි මේ කල්පනා කර ඉන්නේ. සයි සල්ලි මේ ඉල්ලුවාද කියලා ඇහුවා. කවුද කියලා මං කිව්වා මෙහෙමයි මේ ඇත්ත වශයෙන්ම මේ රකිත පුතාට එහෙම සල්ලි අවශ්‍යතාවයක් නැහැ. නමුත් මෙතන මේ වැඩසටහනට යන්න තියෙනවා. තප්පරගෙන හෙලෝ. ඔව් ඊට පස්සේ මම කිව්වා මේ කට්ටිය මේ මෙච්චර ගිය පාරක්ලා මේ 1000ක් ගත්තේ ලක්ෂ 1000ක් ගත්තේ මේ ඒවට අදාළ තැන් වලටයි මේකයි මෙහෙම කතා කරගෙන ඉද්දී ආක්වා මෙන්න මෙහෙම කතාවක් එයා කිව්වා. මේ ඊට පස්සේ මම කිව්වා මම ඔක වැඩි කතා කරන්න එක මම කිව්වා මේ ආයි මම හිතන විදියට අයියේ අර මේ ගෙවන අරබ ගෙවනේවා හරි කියලා කිව්වා. නිකන් මේක මම වැරද්ද කියන්න එපා. ඒ කියන්නේ අපේ ඩීఓ එක ක්ලියර් කරන්න අර හෙට මෙහෙට හතර වටේට ඔය ඉන්නේ සමන්වේක නායකලට ඔය අර අපේ තියෙන සෙක්‍රටරිලට එහෙම තියෙන කට්ටියට කියනවා නේද තාම පොලිසියට නම් දීලා නැහැ. එදා මම කියවන සල්ලි භාගයයි දීලා තියෙන්නේ. මේ භාගයක් අදාළතනට දීලා තියෙනවා. නමුත් ඒ පුද්ගලයා එනකන් ඉන්නේ. ඒ පුද්ගලයා අනිවාර්යයෙන්ම ජූන් වල 25 මේ කට්ටිය අපේ කට්ටිය පත් කරගන්නවා. ඒක 150 ෂුවර්. හරිද? ඒ වුණාට ඒකයි ඒක ප්‍රශ්නයක් නැහැ. මට ඒක මම පොරොන්දු වුණානේ. ඒක අදාළනේ කට්ටිය සල්ලි ඒ කට්ටිය බෙදාගත්තත් මට කර මං කොයි කට්ටිය මේ සල්ලි බෙදා ගන්න ඕන කට්ටිය නෙවෙයි. ඒ කට්ටිය මේ ඇත්ත වශයෙන්ම ඒ යන මිලට අපි අගයක් දෙන්න ඕනේ. ඒක හරි. අපි යාට දුන්නා මෙයාට දුන්නේ නැහැ කියලා කිව්වා. දැන් උනත් ඔයා බලන්න කිව්වා. දැන් උනත් අපි ඔතන ඉන්න කට්ටිය සෙට් කරගන්න 100 150 ලක්ෂ 10 2 3 ගන්න නැහැ කිව්වා. ආගේ මල්ලිගේ දෙන 9 මේකට ගන්නව නම් පටන් ගන්න නිකන් පියන් උනත් ලක්ෂ 10න් පටන් ගන්න කිව්වා. ලෝය කෙනෙක් උනත් ලක්ෂ 25 තිය තව පටන් ගන්න කිව්වා. කියලා ගෑණිය බැලන්ස් කරලා තියෙන්නේ. දැන් වැඩසටහන ඉක්මනට ක්‍රියාත්මක කරලා මේ ඉතුරු 10 ගත්තනම් හරි ටක් ගාලා. දැන් මම දැන් ඔයාලට මේකේ මතක තියාගන්නකෝ දැන් ඔය අපි දේශබන්දු මහත්තයාට ලක්ෂ අපි එතන 500ක් දුන්නානේ. හරිද? 500ක් දුන්නාට පස්සේ ඒ දුන්න එක කවුද දන්නේ එච්චරයි. කවුරුද දන්නවද?
ඔයාගේ පැත්තෙන් හරි කවුරුද දන්නවද? එකම පුද්ගලෙක් දන්න. ඒ කමන්නේ යදන. ගමන් නැද්ද ඒක? ඔව් දැන් කවුරුත් දන්නේ නැහනේ. එච්චරයි. නෑ. දැන් මෙයා කියන දැන් පොලිස්පතිතුමා ඇවිල්ලා තියෙනවා. දැන් චරිත්ගේ යාළුවානේ පොලිස්පතිතුමා. දැන් ඉන්න දේශබන්දු මහත්තයා. ඉතින් චරිත්ගේ අතේ ඉන්නවනම් චර ඇයි මේක කරන්නේ නැත්තේ? ඇයි මේක පරක්කු කරන්නේ නැත්තේ? අපිට නඩු පරක්කු කරන්නේ දැන් කිව්වේ ඊයේත් මම කිව්වා මම දේශබන්දු මහත්තයාගේ නමක් මම ගෑවුවේ නෑ. ඇත්තටම වැඩක් නෑ ගාලා. ඒක මොකද දේශබන්දු මහත්තයාගේ ඇග්‍රීමන්ට් එක තියෙන වත් එක්කනේ. තේරෙනවද? මම කිව්වා නම් ගියේ ඔයා මරන්න නැතුව ජීවත් වෙන්නේ අද වුණත් දේශබන්දු මහත්තයා තියෙන. ඒතර දේශබන්දු මහත්තයාට ඔකට සල්ලි දුන්නේ යා මරන්න නැතුව ඉන්න කියලා. කියලා මං කිව්වා මම දන්නේ නෑ. ඔයා ඉස්සලා මාර කතා අපිව කියන්න ඕනේ නෑනේ යාට. එයාට කියන්න ඕනේ නෑ සල්ලි දුන්නේ. ඒක තමයි මහත්තයාට කිව්වේ. දැන් ඒ කෙනෙක් දන්නවා කියන්නේ රකිත විතරක් දන්නේ. රකිත විතරක් දන්නේ. නෑ. රකිත විතර නම් වෙන පිට මිනිස්සු දන්නවද වාගේ කවුරු හරි? පොලිසිය මිනිස්සු කවුරුත් දන්නේ නෑ. ඒ වෙලාවේ එතන හිටපු තව අනිත් පුද්ගලයා දන්නේ. එච්චරයි. එයාගේ කටින් හරි මෙහෙම ගිහිල්ලා තියෙනවද? ඔයා සල්ලි දුන්නේ යාට කියලා. නෑ ඒගොල්ලෝ කවදාවත් පුද්ගල පුද්ගලයෝ අඳුරන්නේ නෑ. දන්නෙත් නෑ කවදාවත් කතා කරන්නේ. ඒක දේශබන්දු මහත්තයා කතා කරා. ඔව් දේශබන්දු මහත්තයාගේ කෙනෙක්ද? එහෙම නැත්නම් ඔයාගේ හිතවතෙක්ද? දෙන්නගේම හිතවතෙක්. අරනද? ඔය මෙමයි අර ප්‍රශ්නේ කවුරුත් ඔක්කොම බෝලේ පාස් කරනවා. ඒ කට්ටිය කියනවා මේ මෙතන මේ නංගිට කියලා තියෙනවා මේ සල්ලි ඔක්කොම ඔයාට දුන්නා කියලා. රකිත. මොක? මේ ඉන්නකො මේ නංගිට පොඩ්ඩක් කතා කරන්න. පොඩ්ඩක් ඉන්නකො. මේ වෙච්ච දේ අහන්න පොඩ නංගි කතානේ අරුණ ඔයා දැන් කිව්වේ මෙයා කවුද කියලා. මෙයා ලෝය කෙනෙක් නෙවෙයි. හෙලෝ කොහොමද? ඔයා මොකද්ද මේ මට ඇත්තටම එදා මේ අවුරුද්දකට මේ අවුරුද්ද එකපාරක්වත් ඔය දෙන්නම හම්බුනේ නැහැ. එදා මම කිව්වා හේබිය මට කතා සල්ලි ටික ගත්තමයි අය හම්බෙන්න ආවේ නෑනේ රකිත. කෝටි 10ක් මෙහෙන් අරගෙන ලක්ෂ 200ක් ලංකාවෙනුත් අරගෙන අද වෙනකන් කිසිම දෙයක් කරලා දුන්නේ නැහැ. දැන් ඔයා ඔහොම කියනවා. එතකොට දැන් ඒගොල්ලෝ යා දැන් මම රකිත කතා කරාම චරිත් කතා කරාමත් කියන්නේ දැන් කට්ටිය තුන් දෙනා එකට එකතු වෙලා වැඩේ කරලි ඉවරලා බෙදාගත්ත විදිහට තමයි කතා කරන්නේ. නෑ මම ඒකයි කියන්නේ දැන් මං කලින් කතා කරලි ඉවරලා කිව්වා සල්ලි ටික දීලි ඉවරලා මේක ප්‍රශ්නයක් නැත්තරම් ප්‍රශ්නයක්. අපෙන් කෝටි 12ක් අරගෙන ඉන්න නම් හම්බෙන්නේ නැහැ ඉතින්. අද නැතත් හෙට නැතත් අනිවාර්යෙන්ම අපේ සල්ලි දීලා දැන් අපි ඔයගොල්ලන්ගේ ආව වඳින්න වෙලා තියෙන්නේ ඉතින්. අද අපේ දවස හොඳ නැති වෙයි හෙට හොඳ නැති වෙයි උනාට තව අවුරුද්දකින් හරි අපිටත් හරියයි. ඔව් අරගොල්ලෝගේ ෆෝන් එකකටවත් ඒගොල්ලෝ ෆෝන් එකක්වත් ආන්සර් කරන්නේ සල්ලි අරන් ගියාම අර බුද්ධික යවනවා බොරුවට. බුද්ධිකව යවනවා මේ හැමදාම විසිට් එකට. දැන් ඔයත් හිටියනේ එතන අපි මන් ඩීල් එක කතා කරගත්තේ ඒවත් අපි හිටියනේ අයියේ මම පුතාවත් එක්කන් ඇවිල්ලා මුන් රටේ නැති බොරු ටික කියලා ඔකුන් කටවල් වල දාන්න ඕනේ මහගෙඩි. දේශබන්දු රච්චර දෙනවයි කියලා කිව්වා ටිරාන්නලස්ට මෙච්චර දෙනවයි කියලා ඉවරලා කිව්වා. මට ඕනම වෙලාවකට මේ මුංගෙන් උදව් වැඩකුත් නෑ ඔකුන් වැඩකුත් නෑ ඔකුන්ට වැඩිය අපි ජෙන්මින් ඔයාට පුළුවන් නම් කියලා ඉවරලා නිකන් ප්‍රශ්න ඇති කරගන්න නැතුව ඉන්න කියලා ඉවරලා ලක්ෂ 150ක් අයියට දීලා තියෙනවා. මං කෝටි 12ක් දීලා ඉවරලා මට ලක්ෂ 150ක් කරා යන්න ඇගේ අමාරුවක් නෑ. ඔයා මෙතන ඇවිල්ලා කිව්වෙත් නෑ. ඔයා මෙතන කිව්වෙත් නෑ. චරිත් ඇවිල්ලා දාපු නලු ටෝක් එක දාලා මෙන්න එළියට ගිහලා ටිරාන්නලස් මහත්තයත් එක්ක කතා කරනවා කියලා ඔයා ඔකට සම්බන්ධ නැහැ. ඇත්තම මම දන්නවා. ටිරාන්නලස් මහත්තයත් එක්ක මම දන්නේ මම එක කිව්වා මේ නංගිට. මේ නංගිලාට ගැරන්ටි දුවා මෙයා හරි ලෝය කෙනෙක් ගත්ත සල්ලි. මේ කට්ටිය කිව්වේ මොකද්ද? චරිත් කිව්වේ දේශබන්දු මහත්තයාට කෝල් එකක් කරන් දේශබන්දු මහත්තයාට ලක්ෂ 500යි. මං අයියට ආයි කෝල් බෑක් කරන්න. නෑ ඉන්නකෝ දැන් ලෝයස්ලරා මෙයා දාපු දර්ශනය ටිරාන්නලස් මහත්තයයි එයාගේ අතේ වගේ කතා කරේ. මුන්ව මරනවා නරලා මං ඔයා බේරලා දෙනවා කියලා කිව්වා. මම මේගොල්ලන්ට කතා කරලා ඊට කෝල් බෑක් කරන්න. ඔය කට්ටිය මෙහෙමයි පොඩ්ඩක් කතා බහ කරලා මේ ප්‍රශ්නේ ඉවර කරගන්න. හරි ප්‍රශ්නේ මොකද? සාමාන්‍ය නීතිමය ක්‍රියාවලියක් යටතේ එම පුද්ගලයාට නීතියට අනුව දඬුවම් ලැබිය හැකිවද දේශපාලන බලපෑම් හරහා එම ක්‍රියාවලිය මගහැරෙන බවටද විවේචන පවතී. මෙවැනි අයුරින් නිදහස ලබාගත් පුද්ගලයන් තමන් වැය කළ මුදල් නැවත උපයා ගැනීම සඳහා කප්පම් ගැනීම, මංකොල්ල කෑම් සහ වෙනත් සංවිධානාත්මක අපරාධවල නිරත වන බවට ඇතැම් විශ්ලේෂකයන් පෙන්වා දී. එහි ප්‍රතිඵලයක් ලෙස වැඩිම බලපෑම් එල්ලවන්නේ අහිංසක ව්‍යාපාරිකයන්ට සහ සාමාන්‍ය ජනතාවට බව උන්ගේ අදහසයි. ඇතැම් අවස්ථාවල අපරාධ කණ්ඩායම් හා දූෂිත දේශපාලන බලවේග අතර සම්බන්ධතා පවතින බව කියවි. එවැනි අවස්ථාවල නීතියෙන් බේරා ගැනීම සඳහා මුදල් ලබා ගැනීමත් පසුව එම මුදල් ආපසු ලබා ගැනීම සඳහා කප්පම් ගැනීම හා වෙනත් අපරාධ වැඩිවීමත් සිදුවන දාමයක් ලෙස ක්‍රියා කරන බවට චෝදනා පවතී.
1977 සිට 2025 දක්වා ශ්‍රී ලංකාවේ විවිධ කාලවලදී මෙවැනි චෝදනා සහ සිදුවීම් නැවත නැවතත් මතුවී ඇත. එවන් අපරාධකරුවන් නිදහස් වෙලා ඇවිල්ලා කලින් තිබ්බ කප්පන් ගැනීම් වලට වඩා වැඩියෙන් කප්පන් ගන්නවා. මොකද දූෂිත දේශපාලකයන් කප්පන් ගත්ත නිසා ඒවා පියවා ගන්න. මේක යථාර්ථය. ලංකාවේ දේශපාලකයන් අතරමැදි පාතාලයේ යයිලව්වා අහිංසක ව්‍යාපාරිකයන්ගෙන් සාමාන්‍ය ධනයක් තියෙන පුද්ගලයන්ගෙන් කප්පන් ගන්න ක්‍රියාවලිය. එබැවින් පාතාලිය මර්ධනය කිරීම සඳහා අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම පමණක් ප්‍රමාණවත් නොවන අතර අපරාධවලට දේශපාලන රැකවරණිය ලබා දෙන බවට චෝදනා එල්ලවන ජාලයන් සහ දූෂණයද දැඩි ලෙස මැඩපවැත්වීම අත්‍යවශ්‍ය වීම මත අවධාරණය කරයි. 1948 සිට 1967 දක්වා කාලය සහ 1947න් පසු කාලය අතර පැහැදිලි වෙනස්කම් කිහිපයක් ඉතිහාසය දැකගත හැකිය. මුල් දශකවල දේශපාලනයේ නායකයන් වූයේ උගත් වෘත්තිකයන්, ඉඩම් හිමියන් සහ සමාජයේ ප්‍රමුඛ පිරිස් අතරින් පැමිණි අයයි. එම කාලයේද ප්‍රචණ්ඩත්වය සහ දේශපාලන ගැටුම් තිබුණද අද අප හඳුන්වන ආකාරයේ සංවිධානාත්මක පාතාල දේශපාලන සම්බන්ධතා පිළිබඳ සාක්ෂි ඉතා සීමිතයයි. 1977 වසරේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමග රටේ ආර්ථිකය වේගයෙන් වෙනස් විය. විශාල මුදල් සංසරණයක්, ඉදිකිරීම් කොන්ත්‍රානත්, ඉඩම් වටිනාකම් සහ නගර සංවර්ධනය ඉහළ ගියේය. මේ සමගම ප්‍රාදේශීය බල අරගලද තීව්‍ර විය. 1980 දශකයේදී දේශපාලන ප්‍රචණ්ඩත්වය, ජාතිවාදී ගැටුම් සහ යුද්ධය රටේ ආරක්ෂක පරිසරය විනාශ කළේය. මේ පසුබිම තුළ ඇතැම් අපරාධ කණ්ඩායම් බලවත් වීමට අවස්ථාව ලැබුණු බව බොහෝ පර්යේෂකයන් සඳහන් කරයි. 1980 දශකයේ අග සහ 1990 දශකයේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පාතාල කල්ලි වඩා සංවිධානාත්මක විය. කප්පම් ගැනීම, මද්‍රව්‍ය ජාවාරම, කොන්ත්‍රාත් ඝාතන සහ නීති විරෝධී ව්‍යාපාර හරහා ඔවුන්ගේ බලය වැඩි විය. මෙම කාලයේ සිට විවිධ පක්ෂවල දේශපාලනඥයන් සහ අපරාධ කණ්ඩායම් අතර සම්බන්ධතා පිළිබඳ චෝදනා මාධ්‍යවල නිතර පළ විය. සමහර සිද්ධි අධිකරණයට ගිය අතර සමහර ඒවා විමර්ශන මට්ටමීම පැවතුණි. ඒ නිසා චෝදනා සහ අධිකරණයෙන් ඔප්පු වූ කරුණු වෙන්කර බැලීම ඉතා වැදගත්ය. 1990 සිට 2005 අතර කාලය තුළ මද්‍රව්‍යම ජාවාරම වඩා ජාත්‍යන්තර ස්වභාවයක් ගත්තේය. ශ්‍රී ලංකාව හරහා මද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමේ ජාල වර්ධනය වූ බව නීති ක්‍රියාත්මක කරන ආයතන වාර්තා කළේය. මෙම ජාලවලට දේශපාලන ආරක්ෂාව ලැබුණු බවට වරින්වර චෝදනා එල්ල වූ නමුත් ඒවා සියල්ලම අධිකරණයෙන් තහවුරු වී නැත. 2005 සිට 2015 දක්වා කාලය තුළ ප්‍රසිද්ධ පාතාල නායකයන් කිහිප දෙනෙකු පිළිබඳව විමර්ශන සිදු වූ අතර ප්‍රාදේශීය දේශපාලනඥයන් සම්බන්ධ නඩු කිහිපයක්ද වාර්තා විය. සමහර අවස්ථාවල දේශපාලනඥයන්ම වරදකරුවන් බවට පත් වූ අතර තවත් අවස්ථාවල චෝදනා ඔප්පු නොවිය. 2015 පසු දේශපාලන අපරාධ සම්බන්ධතා පිළිබඳ පැරණි නඩු නැවත විමර්ශනයට ලක්විය. 2020න් පසු විදේශගත සංවිධානාත්මක අපරාධ කල්ලි ශ්‍රී ලංකාවේ කොන්ත්‍රාත් ඝාතන සහ මද්‍රව්‍යාජාවාරම් මෙහෙයවන බවට පොලිසිය සහ ආරක්ෂකාංශ ප්‍රකාශ කළේය. 2025 වන විටද සංවිධානාත්මක අපරාධ කල්ලි සහ දේශපාලන බලපෑම අතර සම්බන්ධතා පිළිබඳ විමර්ශන දිගටම සිදුවී. එහෙත් වැදගත් කරුණක් වන්නේ අතීතයේදී දේශපාලන බලපෑම් හේතුවෙන් ඇතැම් අපරාධකරුවන් නීතියෙන් ගැලවී ගිය අවස්ථා තිබුණා. කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුව සම්බන්ධයෙන් නීතිය සැමට සමානව ක්‍රියාත්මක වේ යන බලාපොරොත්තුවක් සහ විශ්වාසයක් ජනතාවගේ කොටසක් අතර පවතින බව පෙනී යනවා. මෙම ඉතිහාසයෙන් අපට ලැබෙන ප්‍රධාන පාඩම වන්නේ සංවිධානාත්මක අපරාධ සහ දේශපාලනය අතර සම්බන්ධතා එක් පක්ෂයකට හෝ එක් කාලයකට පමණක් සීමා නොවූ බවයි. විවිධ දශකවල විවිධ ආණ්ඩු යටතේ එවැනි චෝදනා තියෙනවා. අනිල් චම්පික විජේසිංහ අතකොටා දැරණියගල ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළේ යුනයිටඩ් පීපල්ස් ෆ්‍රීඩම් අලයන්ස් UPFA නියෝජනය කරමිනි. ඔහුගේ දේශපාලන සම්බන්ධතාවය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකා ෆ්‍රීඩම් පාටි SLFP සමග සම්බන්ධ වූ බව වාර්තාවේ. ප්‍රදේශවල නීතිය ක්‍රියාත්මක කිරීමේදී පොලිසියට විවිධ බාධාවලට මුහුණ දීමට සිදුවන බවට ජනතාව අතර දැඩි කනස්සලක් පවතිනවා.
සමහර අවස්ථාවලදී රාජකාරී ඉටු කරන පොලිස් නිලධාරීන්ට පවා තර්ජන, බාධා කිරීම හෝ ප්‍රහාර එල්ලවන සිද්ධීන් වාර්තා වී තිබෙනවා. එවැනි තත්ත්වයන් නීතියේ ආධිපත්‍යයට සහ මහජන ආරක්ෂාවට අහිතකර බලපෑමක් ඇති කරන බව බොහෝ දෙනාගේ මතයයි. පසුගිය දවසක දැරණියගල ප්‍රදේශයේ නීතිය ක්‍රියාත්මක කරන්න ගිය පොලිස් නිලධාරීන් පිරිසකට අතකොටාගී පාතාලයෙන් දරුණ ප්‍රහාරයක් එල්ල විය. මහදවල් නූරිවත්තේ කළමනාකාරතුමා මැරුවේ මහින්ද රාජපක්ෂගේ පක්ෂීන් පළාත් සභාවේ සභාපති වෙලා ඉන්නකොට. පොලිසිය බලාගන්න මෙන්න පොලිසිය අධිකාරියන්ට මෙන්න උත්තිකමත නූරිවත්තේ කළමනාකරු ඝාතනය කළ අය තමයි පසුව පොලිස් නිලධාරීන්ටත් ප්‍රහාර එල්ල කළේ. නමුත් අද වන විට බොහෝ දෙනෙකුට නූරිවත්තේ කළමනාකරු ඝාතනය කළේ කවුද? එය සිදුවුවේ කෙසේ යදයයි අමතක වී තිබෙනවා. එම පාතාල කල්ලිවල ක්‍රියාකාරකම් නිසා දැරණියගල ප්‍රදේශයේ බොහෝ අහිංසක ජනතාව පීඩාවට පත්වී. ඇතැමුන්ට තම ගම් ප්‍රදේශ හැරයාමටත් සිදු වුණා. තීරණ සම්බන්ධයෙන් විවිධ කාලවලදී බරපතල චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සියලු දේශපාලකයන්ට හෝ සියලු රජයන්ට එකසේ අදාළ නොවත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටීමට ඒවා විශාල ලෙස දායක වී තිබේ. 2025 දක්වා ශ්‍රී ලංකාවේ බලයට පැමිණි බොහෝ රජයන් හා දේශපාලන නායකයන් පිළිබඳ ජනතාව අතර ඇති සුදු ඇඳුමින් පිරිසිදු ප්‍රතිරූපයක් ජනතාව ඉදිරියේ පෙන්වුවත් දූෂණ, නීති ආධිපත්‍යයට බලපෑම්, පාතාල සම්බන්ධතා සහ සාමාන්‍ය ජනතාවගේ ජීවිත හා ආර්ථිකය විනාශ කළ. ඉදිරියට ගමන් කිරීමට නම් නීතිය සියලු දෙනාට එකසේ ක්‍රියාත්මක වීම, දේශපාලන බලපෑමෙන් තොග විමර්ශන, ස්වාධීන අධිකරණ පද්ධතිය සහ වගවීම ජනතාවගේ වගකීම වන්නේ අපරාධ හා දූෂණයට සම්බන්ධ පුද්ගලයන්ට බලය නොදීමයි. ඔබේ අදහස කුමක්ද? පහතින් අදහස් දක්වන්න.